සංවේදන එකවර ඇති නොවේ. ශරීරයේ ඕනෑම කොටසක ස්පර්ශ තරංග ඇතිවිය හැකි වුවද මනස කිසිවිටකත් එකවර සංවේදන ඉන්ද්‍රිය දෙකක හෝ ශරීරයේ කොටස් දෙකක ස්පර්ශ තරංග ඇති නොකරයි. මනස එක අවස්ථාවකදී පිළිගන්නේ එක් ප්‍රතිබිම්බයක් පමණි. ඒ නිසා ස්පර්ශ තරංග ඇතිවීමද එක් වේලාවක ශරීරයේ එක් ස්ථානයකට පමණක් සීමා වේ. ස්පර්ශ තරංග නොමැති ස්ථානවල ජීව තරංග life waves තම ස්වාභාවික රිද්මය පවත්වාගෙන යයි. උදාහරණයක් ලෙස මනස ඇස තුල ස්පර්ශ තරංග ඇති කරන විට ශරීරයේ අනෙක් සියලු ස්ථානවල පවතින්නේ ජීව තරංග පමණි. එසේම ස්පර්ශ තරංග කනෙහි ඇතිවන විටද අනෙක් තැන්වල ජීව තරංග පමණක් පවතී. නාසයේ ස්පර්ශ තරංග ඇතිවන විටද අනෙක් සියලු ස්ථානවල පවතින්නේ ජීව තරංග පමණයි. තවද ස්පර්ශ ඉන්ද්‍රියේ ටච් ඕගන් කිසියම් විශේෂ ස්ථානයක ස්පර්ශ තරංග ඇතිවන විටද අනෙක් සියලු ස්ථානවල පවතින්නේ ජීව තරංග පමණි. මෙම වීඩියෝව නැරඹූ ඔබට හෘදයාංගම ස්තුතියි. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපගේ channel සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබගේ සහයෝගය අපට තවත් වටිනා වීඩියෝ නිර්මාණය කිරීමට මහත් උද්‍යෝගයක් ලබා දෙනවා. තෙරුවන් සරණයි.